අපේ ආමියක යුද්ධේ දිනුවට පස්සේ දෙමළ මිනිස්සු වෙනුවෙන් ගෙවල් හදලා දුන්නා. යාපනයේ ගිහින් බලන්න කරලා තියෙන වැඩ කන්දරාව. ඔහොම අන්නේ ජාතියකට සලකපු එකම ජාතියද කොහෙද ලෝකෙ? ඒක ජාතිවාදයේද? දැන් අපි යුද්ධේ දිනුවට පස්සේ ගිහින් එහෙ බෝම්බ බටවලාව අනිත්‍ය උන් විනාශ කරලා දාන්න ඕනේ. කොටි ගැන හිතන්න. උන් මොකද කළේ? උන් මැරුවේ සිංහලයි විතරද? සිංහලයි දෙමළයි පොදුවේ මැරුවද? සිංහල මැරුවා, දෙමළ මැරුවා, මුස්ලිම් මිනිස්සු ඔක්කොම මැරුවා. පිස්සු. තමන්ගේ උන්ටත් ගහනවා. අනිත්‍ය උන්ටත් ගහනවා. අන්තිමට උන් කෙලගත්තා. අපිට එහෙම මොලේ මඤ්ඤක් නැහැ. හැබැයි එහෙම එකක් පැටෙව්වා අපිට. ජාතිවාදියෝ හැමදේම ඉවසගෙන හිටියා. සිංහල එහෙම කෙනෙක්. ඉවසනවා බැරිම තැනත් ඉවසලා තවත් බැරි වුණොත් ඉවසනවද? නෑ. දෙනවා හාන්සි වෙලාම යන. ඒක අතීතෙත් එහෙමයි මේ කාලෙත් එහෙමයි. සියලුම ආක්‍රමණිකයින් යම් කාලයක් ඇවිත් පොඩි බජව්වක් දාලා අන්තිම කාලේ හොම්බෙන් ගියා. පිනුම් ගැහුවා ඔය වගේ අවුරුදු 30ක් එක්කෙනෙක් උඩ ගහලා අවසානයේ පිනුම නැවතුනේ නන්දි කඩල් කලපුවේ. ඇදගෙන ආවේ වතුර දිගේ. ඇදගෙන ඇවිත් ගොඩට දැම්මා හිටපියකි. අපේ අම්මලා ලක්ෂ ගාණක් අදටත් හූල්ලනවා. ගරහනවා රටේ ගුණයන්ට ගරහනවා. මේ දැන් හොඳම ගැරහීම ගරහන්නේ රණවිරුවන්ට. අර කොල්ලෝ මරණය පෙනිපෙනී පපුව කෙලින්ත හිටපු කොල්ලෝ. මම නිකමට මගේ හිතෙන් අහලා තියෙනවා මට පුළුවන්ද කියලා යුද බිමේ ඉස්සරහින් ඉන්න. මට බෑ බොහෝ දුරට ඉස්සරහට නම් කොහොමත් සමහරට දරුවෝ මතක් වෙයි. මට අම්මා මතක් වෙයි. අප්පච්චි මතක් වෙයි. බිරිඳ මතක් වෙයි. සමහරට නංගි මතක් වෙයි. මම හිතෙන් අහලා තියෙනවා මට පුළුවන්ද කියලා ඉස්සරහ. බෑ ළමයි. ඒක එසේ මෙසේ පිරිමියෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. පඩියට කරන එකක් නෙමෙයි. පඩියට කරන එකක් නෙමෙයි. මහ ලොකු පඩි හම්බෙනවද ආමියගේ කොල්ලන්ට? උන්ට අවංකවම රට ගැන බොක්කෙන් හැඟීමක් තියෙන්න ඕන. අවංකවම රට ගැන හැඟීමක් තියෙන එකෙක් විතරයි යුද බිමේ ඉස්සරහින් ඉන්නේ. උණ්ඩ එන බව දැන. ඌ දන්නවා තව සුළු මොහොතකින් කොහෙන් හරි එකක් එන්න පුළුවන් තමන්ගේ ඔලු කටු කුඩු වෙලා යන. ඒ දැන හිටගෙන ඉන්නවා. උන්ට කියනවනේ උන්ට බයිනවනේ ජාතිවාදියෝ කියලා. අටපා සාමිකාරයෝ කියනවනේ. මේ උන් නිසා රැකිලා ඉන්නේ උන් මේ ඇතුලේ දාන සොමි මම මේ කියන්නේ. අර හරි උන් හින්දා රැකෙන්නේ. කොටි ටික ඉන්නේ නැතුව හිටිය උන් හින්දා. මෙහි ਵਿਚාර ලියන්නේ. නාස් විදගත්තු කන් විදගත්තු පෙනුමෙන් පිරිමි වුණාට ඇතුලෙන් ගෑනු වෙච්ච උන්. ෂුවර් පෙනුමෙන් පිරිමි වුණාට ඇතුලේ ඇත්තේ ඩිම්බ කෝෂ. අත් දෙකන්නේ. වෙල බලන්න ඕන උන්. ස්කැනරයක් ළඟින්වත් යවලා. කියනවනේ අපරාධ කළා කියලා. ආක්‍රමණිකයා කියන්නේ එකක්, බේරා ගන්නා කෙනා කියන්නේ එකක්. එතනින් කවුද හොඳ නැත්තේ? ආක්‍රමණිකයයි හොඳ නැත්තේ. මොකಾದ හොඳ? ආක්‍රමණයෙන් අනිත් අයව ගලවා ගන්නා කෙනා හොඳයි. මෙවුන්ට මේ දෙක තේරෙන්නේ නැහැ. ආක්‍රමණිකයයි ගලවා ගන්නයි කියන එකේ වෙනස තේරෙන්නේ නැහැ. දැන් අපේ ආමියක කොහේ හරි ආක්‍රමණය කරන්න ගියාද? නෑ. අර චූටි කොටු පෙටව අනම්මනම් හුට පෙටව හිටපෙවුන් ආක්‍රමණය කරන්න ආපු බිම අපේ උන් හිම් බේරගත්තා. ආක්‍රමණිකයා එන්නේ වෛරයෙන්. බේරගන්න කෙනා එන්නේ අන්න අය ගැන මෙත් සිතින්. හැබැයි දෙන්නටම ගන්න වෙන්නේ ආයුධ. දැන් උන් එහෙන් වෙඩි තියද්දි අපේ උන් සාස්පාන් අරගෙන ගිහිල්ලා හරියනවා. දෙකම එකට තියෙන්නේ බැයි. දෙන්නම එකම ආයුධය ගත්තට චේතනා දෙකක්. මේක තේරෙන්නේ නැහැ මේ අලුත් පිනුම්කාරයින්ට. නේ මම දැකලා තියෙනවා මෙහෙම අර ආයුධයක් අතේ තියන් ඉන්න කෙල්ලෙක් අපේ මේ හමුදා සෙබලියක්. ඒකගේ පින්තූරේ දාලා උඩින් දාලා යුද්ධයේහි වීරත්වයක් නොමැති බව ඔබේ දරුවාට කියා දෙන්න. යුද්ධයේහි වීරත්වයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ආක්‍රමණිකයාගෙන් අනිත් අය ගලවා ගන්නා අයට අපි කියනවා විරුව. වැඩේ තියෙන්නේ දැන් මහ විරුව කියලා සමලන්නේ මොකද? මහ විරුව සමරුම කියලා සමරන්නේ කාවද? බේරගත් අයවද ආක්‍රමණිකයෝද? වයර් මාරු වෙලා තියෙන්නේ. එනිසා අපිට යන්තම් මේ රටට මොලේ පෑදේවා අනාගතේ අපේ විරුව සමරන්න. විරුවා කියන්නේ බේරගත්ත කෙනාට. අනිත් එකාට කියන්නේ මරුවා කියලා. රටට ආදරය කරන එක තමයි කවදා හරි මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන්නේ. ඔය දරුවෝ කවදා හරි දොස්තරලා වුණාම එන මිනිස්සයාගෙන් හෙන ගහන ගණන් ගන්න නැතිව සාධාරණ ගාණක් අයකල එක්ක නිකන් හරි බේත් කරන්න පෙළඹෙන්නේ රටට ආදරේ නම් විතරයි. රටට ආදරේ නැති කාලකන්ණි දොස්තරයෝ මම දැකලා තියෙනවා. ඒකුන් තමයි මිනිස්සු ගැන හිතන්නේවත් නැත්තේ. හැබැයි රටට ආදරය කරන දොස්තර මහත්තයලා මම දැකලා තියෙනවා. ඒ මිනිස්සු රටට ආදරය කරනවා. ඒ රටට ආදරය කරන එකේම අතුරු ඵලය තමයි රටේ පය ගහලා ඉන්න අනිත් මිනිස්සුන්ටත් ආදරේ. හරිම සෙනෙහවන්තයි. ඒ නිසා ඔය දරුවෝ රටට ආදරය කරන්න අනාගතේ දරුවෝ හදනවනේ ඔයාලා උන්ට කියලා දෙන්න මේ රට මෙහෙම එකක් කියලා.